අපි ඔබතුමා කියන විදිහට උසාවිය කරුණු සලකා නොබලා දීපු තීන්දුවක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. උසාවියකට තීන්දුව දෙනකොට පාදක වෙන්නේ වග උත්තර කරුවන් විසින් ලබා දෙන දත්ත. දැන් පැමිණිලි කරු විසින් වග උත්තර කරුවන්ව නම් කරන්නේ ඔවුන් වරදක් කරලා කියන එක. එතකොට අනෙක් පාර්ශවයෙන් කියවෙන්න ඕනේ වරදක් කළා නැත්නම්. හැබැයි මේ වරදක් කළා නැති එක කියන්නේ නැතුව හිටියොත් වරදකරුවන් බවට පත් වෙනවා. ඒතර අපි පෙන්නලා දුන්නා මේක වෙන්න කලින් ඔබට මේ ලිපිය අපි ලබා දෙන්න. අපි අතිගරු ජනාධිපතිතුමාට පෙන්නලා දුන්නා සයිටම් ආයතනය කියන්නේ තමන්ගේ ප්‍රමිතිය හදනවා වෙනුවට අධිකරණයේ පිහිට පතා ගිහිල්ලා නමුත් අධිකරණ නියෝගයක් වෙනුවට අධිකරණයෙන් පිටතේදී ඒ වර්ග උත්තර කරුවන් සමග සමාදානය නැති කර ගනිමින් යම් කිසි ආකාරයේ වැඩපිළිවෙලක් ගෙනිච්ච ආයතනයක් කියලා. ඒතකොට මේකෙදිත් අපි ජනාධිපතිතුමාට පෙන්නලා දුන්නේ මේකේ වග උත්තර කරුවන් ඔබට ලැයිස්තු ආරම්භ බැලුවොත් වෛද්‍ය සභාව, සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා මම මතක විදිහට මම නැත්නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සහ සයිටම් ආයතනය. ඒතකොට ඔබට ඉතා පැහැදිලි ඔබත් ජනමාධ්‍ය වේදිනේට මේ රටේ ලෝකෙ වෙන දේවල් බලාගෙන ඉන්න පුද්ගලයෙක් හැටියට මෙතන වෛද්‍ය සභාව ඇරුණාම අනිත් සියලුම පාර්ශවයන් සයිටම් කියන ආයතනය වෙනුවෙන් පෙනී සිටින පිරිස්. ඒතර ඉතාම පැහැදිලිව මේ වග උත්තර කරුවන් තමන්ගේ වගකීම පැහැර හැරියාය කියන සාධාරණ සැකය අපේ සමාජගතයට ඇතිලා තිනවා. ඒක අද නඩු තීන්දුවේදී කියවුණු යම් ඒ විනිශ්චයකාරතුමන්ලා ප්‍රකාශ කරන ලද යම් කාරණා මත වෛද්‍ය සභාවේ අවසන් තීරණ ඒ තීරණ බවට ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය ඇමතිවරයාගේ වගකීම ඒක නොසලකා ඇරලා දිනවා නම් ඒ කියන්නේ ඒ දීපු වාර්තා පිළිගත්තේ නැතේ කියන කාරණේ තමයි කියවිලා තියෙන්නේ. එතකොට පැහැදිලි ගැටලුවක් පැන නගිනවා. ඇයි වෛද්‍ය සභාවක් රටේ තියෙන්නේ? වෛද්‍ය සභාවක් රටේ තියෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රකින්න, වෛද්‍යවරු නිවැරදි ආකාරයට රෝගීන්ට ප්‍රතිකාර කරනවාද කියලා බලන්න, වෛද්‍යවරු සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් පැමිණිලි කරන්න. ඒතකොට යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෛද්‍යවරයෙකුට වැරද්දක් කරලා. වෛද්‍ය සභාවට කියලා වෛද්‍ය සභාව ලබා දෙන වාර්තාව ඇමතිවරයා පිළි නොගත්තොත් ඒ වෛද්‍යවරයාට පුළුවන් නිදහස් වෙන්න. ඒ වගේ හැඟීමක් එන්න පුළුවන්. ඒතර මේකෙදි පැහැදිලි තර්ජනයට ලක් වෙනවා රෝගී සත්කාරක සේවාව. ඒ කියන්නේ යම් රෝගියෙකුට මේ රට Tamanට ප්‍රතිකාර ලබා ගන්න සුරක්ෂිත රටක්ද? මාට ලබා දෙන සෞඛ්‍ය සේවයේ සුරක්ෂිතතාවය සෞඛ්‍ය අමාත්‍යවරයා ගන්නා තීරණය මත එවන්දන සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාව පිළිගන්නවද නැද්ද කියන කාරණේ මත තීරණය වෙනවාද කියන සැකේ ඇති වුණොත් ඒක ශිෂ්ට සම්පන්න රටකට හොඳ නැහැ. ඒ නිසා තමයි හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා ඉතා පැහැදිලිව වෛද්‍ය සභාව අනුව යමින් වෛද්‍ය සභාව ලබා දුන් නිර්දේශ අනුව යමින් පංචපුද්ගල කමිටු වාර්තාවකින් තීරණ ලබා දුන්නේ මේ ආයතනයට දරුවෝ ඇතුළත් කරන්න එපා කියලා. ඒක සිද්ධ වුණේ 2013 2014 මුල. ඒතර අපිට ගැටලුවක් පැන නගිනවා. මේ නඩුවේදී තීරණ ලබා දීමේදී ගරු අධිකරණයට කරුණු නිශ්චිත ආකාරයට ලබා දුන්නාද කියලා. මෙන්න මේ සැකේ ගැන තමයි මෙයා කියන්නේ. නැතු ගරු අධිකරණය ලබා දුන්නු නඩු තීන්දුව ගැන අපිට ගැටලුවක් නැහැ. මොකද ඒ ගරු අධිකරණය ලැබෙන කරුණු මත තීන්දුව ලැබෙනවා. ඔබතුමා කියන පරිදිම අපි නඩුවේ පාර්ශවයක් වෙන්න හැවුවා. අපි ගිහලා ඉල්ලීමක් කරා. එතකොට ගරු අධිකරණය පැහැදිලිව ඔබ මේකේ පාර්ශවකරුවෙක් නෙමෙයි. එතකොට අපි මේකේ තීන්දුවක් අපිට කියලා නැහැ මොකුත් කරන්න කියලා ගරු අධිකරණය. ගරු අධිකරණය වෛද්‍ය සභාවට කාරණේ බාර දීලා තියෙනවා. ඒක කරන්න බැඳිලා ඉන්නවනම් බැඳිලා ඉන්න වෛද්‍ය සභාව. අපිට ගරු අධිකරණය කිසිදු නියෝගයක් නිකුත් කරලා නැහැ මේක සම්බන්ධයෙන්. ඒතර අපිට තියෙන්නේ අපි බැඳිලා ඉන්නවා. අපි මේ ඔබලා නිතරම කියනවානේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබු පිරිස කියලා. ඔව්. ඒ ලබල විතර නෙවෙයි අපි රටේ රැඳිලා ඉන්න පිරිස. මේ රට දාලා නොගිය. ඒක අනුව අපි තීරණය කළා දෙනවා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට මොනම අමාත්‍යවරයෙකුට ඕන නිසා රෝගී සත්කාරක සේවාවන් බිඳ වට්ටන්නවත් රෝගී සත්කාරක සේවාවන් වල ප්‍රමිතිය අඩු කරන්නවත් අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් රාජ්‍ය වෛද්‍ය නායක සංගමය පෙනී ඉන්නවා. ඒ නිසා තමයි 1926 ඉඳන් රාජ්‍ය වෛද්‍ය නායක සංගමය පැවතින්නේ. ඒ යුතුයකම වගකීම් ඉෂ්ට කරන්න අපි සූදානම්. මේකෙදි පැහැදිලිව කියනෝනේ ගරු අධිකරණය අපිට කිසිදු නියෝගයක් ලබා දීලා නැහැ. ඔබතුමා අහන්නේ දැන් රටේ යුද්ධයක් තිබුණානේ. ඒතකොට යුද්ධේ දිනන්න පුළුවන් ක්‍රම දෙකයි. එක්කෝ ඒ යුද්ධ කරන පාර්ශවයේ ඉල්ලන දේ දීලා එතකොට ජනතාවට හානියක් වෙන්නේ නැහැ. හැබැයි දිගු කාලිනව හානියක් වෙන්න පුළුවන්. කෙටි කාලින හානියක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් රටේ යුද්ධයක් කෙරුණානේ. කෙරලා සාමයක් ලැබුණා. ඒතකොට ඒකෙදි ජීවිත නැති වුණා. අහිංසක ජීවිත නැති වෙන්නේ නැති.
මොනවුණත් ජීවිතේ දෙපාර. ඉතින් එතකොට නමුත් අවසානයේ අපි හැමෝම භුක්ති විඳින දේ තමයි අපි කොළඹට ඇවිල්ලා ගෙදර යනවා මැරෙන්නේ නැහැ කියන එක. එතකොට අපි තීරණ ගන්නකොට අපි බලන්න ඕනේ රිස්ක් බෙනිෆිට් කියන එකේ රේෂියෝ එක අනුව. එතකොට අපිට තීරණ ගනිද්දී යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ දැන් ගන්න තීරණේ අපි වෛද්‍යවරු බිහි වෙනවට විරුද්ධව අපිට තර්ජනයක් වෙයි කියලා හිතලා බයයි. එහෙම තීරණ ගන්න කියලා හිතෙන්න පුළුවන්. නමුත් එක එක අයගේ දැනුම මට්ටම් අනුව යම් දේවල් තේරුම් ගන්න කාලයන් වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද අපි තීරණය කරන තීරණ ගන්නේ රටට හොඳම දේ අනාගතය දිහා බලලා. ඒකට තමයි ඔබතුමාලා ඔය නිතරම කියන්නේ ඔබතුමාලා නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තා නම් රටට දෙයක් කරන්න කියලා අපි ඒක කරන්න ලෑස්ති. ඒතකොට ඒකෙදි රෝගී සත්කාරක සේවාවන් වල බිඳ වැටීම ඇති වෙනවද? ඒ සියල්ල තීරණය වෙන්නේ අවසානයේ රෝගීන්ට ලබා දෙන්නේ හොඳම දේ කියන පරමාර්ථය පෙරදරි කරගෙන. දැන් ඔබතුමා කිව්වා වගේ කිසිම කෙනෙකුට ඉගෙන ගන්න දෙන්නේ නැහැ කියලාවත් ඉගෙන ගන්න එපා කියලාවත් අපි කොයිම තැනකවත් කියලා නැහැ. මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න කියලාත් නැහැ අපි එපා කියලාත් නැහැ. හැබැයි අපි කියලා දෙන්නේ කරන ඕනම දෙයක ප්‍රමිතියක් තියෙනවා. දැන් බොහෝ අයගේ තර්කය තමයි ඇයි මේ දරුවන්ගේ ඉගෙන ගැනීමේ අයිතිය නැති කරන්න කියන්නේ වෛද්‍යවරු කිවීමේ සිහිනය. ඒතර ඔබ හිතන්න දැන් කාට හරි ගුවන් නියමුවෙක් වෙන්න සිහිනයක් තියෙනවා. හැබැයි ඒ සියලු දෙනාම අපි කියලා අපි තමයි ඉන්ටර්විව් එකෙන් පාස් වෙනවා පළවෙනි එක. හැබැයි අර පියාසර කිරීමේ පරීක්ෂණයෙන් අසමත් වුණොත් ඒ ඇයට මේ ඉගෙන ගන්න තියෙන ගුවන් නියමුවෙකු වීමේ අයිතිය මේ කතා කරලා වැඩක් නැහැ. මොකද එයා ජීවිත රසක් අරගෙන ගුවන් යන ඥාන පුද්ගලෙක්. ඒතර ඒ වගේ තමයි වෛද්‍යවරයෙක් බිහි කිරීම. ඒ අයටත් අයිතියක් තියෙනවා. ඒ අයිතිය වගේම රෝගීන්ට අයිතියක් තියෙනවා ජීවත් වෙන්න. මේ අයිතීන් දෙක ගැනම කතා කරන්න ඕනේ. එතකොට ඇත්තටම මම සතුටු වෙනවා මෙච්චර මාධ්‍ය ආයතන පැමිණීම සම්බන්ධයෙන්. මොකද සාමාන්‍ය සයිටම් ආයතන සම්බන්ධයෙන් කියලා කිව්වොත් මාධ්‍ය ආයතන එන්නේ නැහැ. ආවත් ලියන්නේ නැහැ. මේ මොකද අපිට පැහැදිලි වෙන දේ තමයි මම ඇත්තටම අද මේ කියන්නේ දැනට මේ සියලු දෙනාටම ඒ අඩු ප්‍රමිතියේ වෛද්‍යවරු කවදා හරි බෙහෙත් කරනකොට ඒක තේරෙයි. එදා වෙනකන් අපිටත් ඉවසීම තියෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ වෙනකොට අපි රෝගී ජීවිත කීයක් බිල්ලට දෙනවද? තම තමන්ගේ වෛද්‍යවරයෙකු වීමේ හෝ තවත් මොකක් හරි වීමේ අයිතිය කියන කාරණේ මත පදනම් වෙලා සියලුම පිරිස් පෙනී ඉඳලා හදලා දෙන්න හදන්නේ රටට හොඳ දේද නැද්ද කියන එක අපි බුද්ධියෙන් විචාරලා බලන්න ඕනේ. අපිට පැහැදිලි වෙන දේ අපි තේරුම් කරලා තිනවා. රජයේ වෛද්‍ය නායක සංගමයේ තියෙන ශක්තිය ප්‍රමාණයෙන් අපි පැහැදිලි කරලා තිනවා. ඒකට අපි ශිෂ්‍ය සටන් වලට සහාය දීලා තිනවා. මොකුත් නෙමෙයි. ඒ දරුවෝ ටික අද එක ලකුණක් ලබාගත්ත නිසා ඒ දරුවෝ ටික පාරේ ඉන්නවා. එක ලකුණක් ලබාගත්තේ නැති නිසා සියලු දෙනාගේම අනුකම්පාවට භාජනය වෙලා තියෙනවා. මේක තමයි රටේ දැනට තියෙන තත්ත්වය. කියන්නේ වෛද්‍ය ආඥා පනත මගින් පාර්ලිමේන්තුවෙන් පත් කරන ලද පනතක් මගින් බිහි කරපු වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රකින්න තියෙන ආයතනය. හරිද? ඒතකොට ඒ ආයතනය තමයි කියන්නේ වෛද්‍ය පීඨ කොහොමද තියෙන්න ඕනේ. ඒතකොට ඒ ආයතනය 2010 ඉඳන් කියනවා මේ ආයතනය හැදෙන්න ඕනි කොහොමද කියලා. හැබැයි මේ ආයතනය මොකද කරන්නේ? හැදෙනවා වෙනුවට විවිධ උපක්‍රම යොදමින් ඉදිරියට යනවා. ඒකයි මම කිව්වේ 2014 දීත් මේ ආයතනයේ දරුවන් බඳවන්න එපා. මේ ආයතනයේ වෛද්‍යවරුන් බිහි කරන සුදුසු ආයතනයක් නෙමෙයි කියලා කියපු සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙච්ච රටක මේ දරුවෝ අද ඉන්න තත්ත්වය ගැන බලන්න. එතකොට ඒ දරුවන්ට හදිස්සියෙම ලැබුණු ඒ ශිල්පය කොහෙන්ද ආවේ කියලා. ඒ කියන්නේ එකපාරට අවුරුදු දෙකකදී මේ දරුවෝ එකපාරට ඉතාම හොඳ වුණා නම් හොඳයි. එතකොට මෙන්න මේ කාරණා තමයි අපිට වැදගත්. ඒ ප්‍රමිතිය රැක්කද කියන. අපි නිරන්තරයෙන් ඉල්ලුවේ වෛද්‍ය සභාව කියන ප්‍රමිතිය හදන්න. මොකද කිසිම ලෝකේ රටක තියෙන්න බෑ වෛද්‍ය සභාව පිළිගත්තේ නැති වෛද්‍ය විද්‍යාලය. එතකොට වෛද්‍ය සභාව පිළිගත්තේ නැති වෛද්‍ය විද්‍යාලයක් ලංකාවේ විතරක් තියෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දානවද නැද්ද කියන එක රජයක් විසින් තීරණය කළ යුතු කාරණයක්. හැබැයි ඒ දාන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෝ රජයේ වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතිය රකින්න ඕනේ. එතකොට මේ ප්‍රමිතිය කියන කාරණේදී අපිට අතරමැදි සාමයක් නැහැ. ප්‍රමිතිය කියන එක වෛද්‍යවරුගේ මේ ප්‍රමිතිය උපරිමයෙන් තියෙන්න ඕනේ. ඒ තියෙන්න ඕන ප්‍රමිතිය තියෙන්නම ඕනේ. ඒක පෞද්ගලිකද රාජ්‍යද කියන කාරණේ නෙවෙයි. දැන් ඔයාලා දැක්ක 2015 ආයෙ මට මතක විදිහට මේ රජය ඇවිල්ලා ආපු පළවෙනි ආයෙවෙන් කිව්වා අනිකුත් පෞද්ගලික පීඨ ආරම්භනවා. හැබැයි වෛද්‍ය පීඨ ආරම්භන්නේ නැහැ. ඒතකොට එහෙම මේ අයවැයක කියලා තියෙනවා. ඒතකොට ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය. දැන් ඊළඟ පාරක කියන්න පුළුවන් අපි වෛද්‍ය පීඨ රට පුරා ආරිනවා කියන එක. ඒක නෙමෙයි ගැටලුව. මොන දේ කරත් පෞද්ගලික හෝ රජයෙන් ලබා දෙන වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරු බිහි කිරීම ප්‍රමිතියෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්දියාව අද කරලා ඔය වෛද්‍යවරු බිහි කරලා එංගලන්තෙන් එළවන ගන්නට ඉන්දියාවේ වෛද්‍යවරුන්ට ඇවිල්ලා තියෙන තත්ත්වය ලංකාවට උදව්වේ එංගලන්තෙට ගිහලා එළුවන් නම් කවන්නේ. ලංකාවේ ඉඳලා ඔබතුමන්ලාගේ සහාය ඇතුව
බිහි වෙන වෛද්‍යවරු ටිකෙන් ඔබතුමන්ලත් බෙහෙත් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මට මාධ්‍ය ආයතනවල ඔබලා නෙමෙයි ජනමාධ්‍ය වේදීන්ට මම කතා කරලා කිව්වාම මේක ගැන ලියන්න කියලා. ඔවුන් කියන ඊටාම පැහැදිලිව ඉහළ බලපෑම් තියෙන නිසා අපිට මේක ලියන්න බැරි වෙලා තියෙනවා කියලා. ඊටාම අවාසනාවන්ත තත්ත්වයක්. අපි අපේ වගකීම සහ යුතුයකම ඉෂ්ට කරලා දිනවා. හෙට දවසෙත් ඉෂ්ට කරනවා. ඒ සඳහා ගන්න තීන්දුව తీරන ක්‍රියාත්මක කරනවා. ඒ තීන්දුව తీරන ක්‍රියාත්මක කරද්දී රෝගී සත්කාරක බිඳ වැටෙනවායි කියලා අපිට චෝදනා කරනවා වෙනුවට ඔබ වඩාත් යෝග්‍යයි. අපි රෝගී ජනතාවගේ ජීවිත වෙනුවෙන් පෙනී ඉනවද නැද්ද කියන කාරණේ හොයලා ලියන්න. මේ රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයාම කියනවා නම් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලට වඩා හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා මේ සයිටම් එක හොඳයි කියලා. ඒක වෛද්‍ය සභාව පිළිගන්න බෑයි කියනවනේ එහෙනම් ඒකේ සභාපතිව ගෙදර යවන්න ඕනේ කියලා. එහෙම රටක ශිෂ්ට සම්පන්න බව කොතනද තියෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙන්න මේ කාරණේ මත තමයි අපි කිව්වේ වග උත්තර කරුවන් නිසිලෙස කරුණු නොදැක්වීම කියන කාරණේ මත අද වෙනකොට තීන්දුවක් ප්‍රකාශයටපත් වෙලා. ඒක තමයි අධිකරණයට කරන්න පුළුවන් උපරිමය. අධිකරණය තමන්ට දෙන්න පුළුවන් තීන්දුව ලබා දීලා තියෙනවා. මොකද ඔවුන්ට ලබා දෙන කරුණු මත මොකද අධිකරණයේ ඉන්න විනිශ්චය මණ්ඩලය රට පුරා ඇවිදලා මේ තීන්දුව తీරන දෙන්නේ නැහැ. ඔවුන් ඒ දැනක ඉඳලා කරුණු අහනවා. ඒතර වග උත්තරකාර පාර්ශවයේ කරුණු හංගලා තියෙනවා නම් ඒකේ තියෙන තීන්දුව ගැන ඒ තීන්දුව දෙන අයට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඉතින් තීන්දුවක් ලැබිලා තියෙනවා. ඒතර තීන්දුව අපිට නෙමෙයි දීලා තියෙන්නේ. අපිට සිද්ධ වෙන්නේ මේ හරහා රටේ අධ්‍යාපන සෞඛ්‍ය අධ්‍යාපනයට සහ සෞඛ්‍ය ගුණාත්මක භාවයට තර්ජනයක් වෙනවද නැද්ද කියන එක ගැන කතා කරලා ඒ ප්‍රමිතිය රකින්න අපිට ගත හැකි ක්‍රියාමාර්ග ගන්න. ඊර්ණ එක තමයි නෑ අපිට දැන් මේ ලැබිච්ච දැනට තියෙන තොරතුරු අනුව ඒ කියන්නේ අපි නඩු තීන්දුව දැකලා නැහැනේ. නඩු තීන්දුවේදී අර විවෘත අධිකරණයේදී කියපු කොටස් අනුව සෞඛ්‍ය අමාත්‍යතුමාගේ නිර්දේශයක් ඉදිරිපත් වෙලා නැති නිසා වෛද්‍ය සභාව ලබා දුන්නු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යතුමා පිළිගත්තේ නැහැ කියන අදහස තමයි ගරු අධිකරණයට තේරුම් ගිහිලා තියෙන්නේ. එතකොට ඒකයි සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කරලා නැත්තේ කියන කාරණේ. පිළිබඳ අපිට විවේචනයක් තියෙනවා. එතකොට අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ සම්බන්ධයෙන් අපිට පැහැදිලි ස්ථිර තීරණයකට ආවට පස්සේ අපි කියන්න පුළුවන්. අපිට දේශපාලඥයෝ කියන පිරිස් ගැන කතා කරන්න හේතුවක් නැහැ. මොකද මේකේ දැන් උසස් අධ්‍යාපන ඇමතුමා හිටපු එක්කෙනා දැනුත් ඇමතුමානේ. එතුමා අපේ පෙරදිලා හරි මොකක් කරලා ආයිත් ඉන්නවා. ඉතින් මේ රටේ දේශපාලනය ගැන විශ්වාස කරලා නෙමෙයි අපි වෘත්තීය සංගම් කරන්නේ. එහෙම කරන අය ඉන්නවා. ඔය අර බලයයි මේ බලයයි හදාගෙන එදාට ඒ ලැබෙන කටුවල ප්‍රමාණයට වැඩ කරනවා. අපි එහෙම නැහැ. අපිට ප්‍රතිපත්තියක් තිබුණා. අපිට 2010 දී ප්‍රතිපත්තියක් කිව්වා ඒ ආණ්ඩුවේ ඉඳෙද්දි. අදත් අපි කියන්නේ ඒකම තමයි. එතකොට ඒ ආණ්ඩුවට දැන් ඒ ආණ්ඩුවේ හිටපු අය හරි මේකෙන් ගියා හරි කට්ටියක් එකතුලා ඒගොල්ලෝ විරෝධය ප්‍රකාශ කරනවා. නමුත් මේ මොහොතේ හරි දෙයක් කියලා හිතෙනවා නම් ඒකත් ලොකු දෙයක් කාට හරි. මෙමෙන්න මිනිසුන්ට දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ කාලයක් යනවා එක දේවල් තේරුම් ගන්න. බලේ තියෙන කාලයට මොලේ නැල්ලු මොලේ තියෙන කාලයට බලේ නැල්ලු. ඒ වගේ අපි දන්නේ දැන් කොහොම හරි කවුරු හරි මේ සටනේදී කියනවා නම් මේක පිළිගන්නේ නැහැ කියලා. ඒ පසු වෙලා හෝ වැරදි නිවැරදි කරතෝ හොඳයි. එතකොට ආණ්ඩු මාරු වෙනවා ආණ්ඩු මාරු වුණාට මිනිස්සු මාරු වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ මේ රටේ. ඒකින්ද ඒක මම හිතන්නේ ඇත්තටම එච්චර සැලකියුතු දෙයක් නෙවෙයි. නමුත් මේ ඒක ධනාත්මක ලෙස ගන්න ඕනේ. යම් ඒ කියන්නේ ඒ ආණ්ඩුවේ ඉන්නකොට හරි වැරද්දක් වෙච්ච දෙයක් හරි අද වෙනකොට නිවැරදි කරන්න සූදානම්. මොකද මේ ආණ්ඩුවේ ඉන්න ඇත් කියනවා මේ පැහැදිලිවම මේකේ ප්‍රශ්න තියෙනවා කියලා. ඔබ දකින්නේ දන්තවෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ අර සාකච්ඡාවට මේ රජයේ മന്ത്രിවරු පැමිණියා. ඒ අය ඇවිල්ලා කිව්වා මේක පිළිගන්න බෑ කියලා. අපි ඕනම විරෝධතාවයක් කරන්න සූදානම්. ඒකේ අවසාන ප්‍රතිඵලය ජනතාවට ලැබෙන්න. ඒ අරුණාම කිසිදු මේ දේශපාලන මුහුණුවරේ සටන් නෙමෙයි අපිට තියෙන්නේ ප්‍රතිපත්තිමය සටන්. ඒ ප්‍රතිපත්තිමය සටන් අපි අවසානය කරගන්න කරනවා.